වැඩම කොට වදාළ ගෞරවනීය මේ පඬිත හාමුදුරුවන් වහන්සේ පිලපිටිය බරණැස්කන්ද පුරාණ විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ශාස්ත්‍රපති ගරු කටයුතු අපේ හැදෙනියේ සුමේද පඬිත හාමුදුරුවන් වහන්සේ අපි අද දුරුතුපුර පසළොස්වක පුන් පොහෝ දින උදෑසන කාලයේ සිදුවෙන ධර්මානුශාසනාවට ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව අපි සාදුනාද පවත්වමින් පිළි අරගනු ලබමු. වසරේ සිදුවෙන පළමුවන පෙහෙවස් සමාදන් කරවීමේ පින්කමේ දුරුතු පොහෝ දවසේහි උදෑසන කාලයේ අපි පවත්වන මේ ධර්මානුශාසනාවට බැතිබර දායකත්වය අරගෙන කටයුතු කරනවා අපේ ස්වර්ණා මහත්මිය ස්වර්ණා අම්මා ඒ වගේම විදේශගතව කටයුතු කරන සහෝදරිය චම්පා ලක්මිනී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන අපේ ස්වර්ණා අම්මා කීප වතාවක්ම ඇවිල්ලා මතක් කළා සිහිපත් කළා මේ කෙරෙන ධර්මානුශාසනාව සම්බන්ධව හාමුදුරුවනේ පින්කම අපිට මේ විදියට සිදු කර ගන්න ඕන මේ විදියට කෙරෙන්න ඕන කියන කාරණාවන් පිළිබඳව. ඉතින් ගත වුණු වර්ෂයේදී අපි පැවැත් වූ වස් ධර්ම දේශනා පින්කම් මාලාවේදීත් අපේ ස්වර්ණ අම්මත් ඒ වගේම පින්වත් පිරිස ලොකු දායකත්වයක් අපිට ඒ කටයුතු සිදු කරගෙන යන්න දැක්වුවා කියන එක සිහිපත් කරන්නට ඕනේ. මේ අපේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස තැන්පත් තනලා තියෙන මල් ටික ඒ වගේම මේ මල් ටික ආදී සියල්ලක්මත් ඒ වගේම මේ අපේ ධර්මදේශකයාණන් වහන්සේ වැඩ සිටින ධර්ම ආසනය මල් ආසනය ඒ වගේම මේසය ධර්මදේශකයාණන් වහන්සේට ධර්මානුශාසනාව සිදු කරන්නට බොහෝම ප්‍රියමනාප විදියට ඒ කටයුතු සෝදානම් කරලා සකස් කරලා පන්සල වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරේ අපේ ස්වර්ණ අම්මා කියන එක සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අපේ අනිත් පින්වත් පිරිසත් සිහිපත් කරනවා මේ අවස්ථාවේදී. ඉතින් අද දවසේදී මේ උතුම් වූ ධර්මානුශාසනාවට අපි බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නට යෙදුණා. අපේ ආරාධනාව පිළි අරගෙන වැඩම කොට වදාලා පිලපිටිය බරණැස්කන්ද පුරාණ විහාරවාසී ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය කල්යාණ මිත්‍ර අපේ හැදෙනියේ සුමේද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ අපේ ස්වර්ණා මහත්මිය දහත් වට්ටියේ පිළිගන්වමින් ධර්මානුශාසනාවට ආරාධනාව සිදු කරනු ඇති හැමෝම සාදුනාද समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදුකාරයක් පවත්වන්න. ගෝනවල විහාරස්ථානයේ විහාරාධිපති පරිවෙනාචාර්ය ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසර. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි බෝසත් දරුවනි. ලොවක් බුදුන් වදින දිනයක ඔබ තීරණය කරගත්තා ස්වකීය විහාරස්ථානයට ඇවිල්ලා
සිල් සමාදන් වෙලා තමන්ගේ ආයතී භවය සැපවත් වීම පිණිස ආධ්‍යාත්මිකව ළඟා කරගත හැකි ඊටමත් වටින කියන කුසලයක් තමන් සතු කරගන්න. පින්වතුන් දන්නවා වසරක් ගෙවිලා නව වසරක් උදා වෙනකොට ඔබ සියලු දෙනාගේම හිතේ තියෙන ප්‍රධාන බලාපොරොත්තු වෙන මොකුත් නෙවෙයි. අලුත් සිතුම් පැතුම් එක්ක අලුත් අදහස් එක්ක මේ වසර කොහොමද අපි ධාර්මිකව ගත කරන්නේ ගිය වසරට වඩා. ඒ නිසා ඔබට අවස්ථාවක් ලැබෙනවා පළවෙනි පොහොය දිනේදීම විහාරස්ථානයට වැඩම පැමිණිලා විහාරස්ථානයේ සිල් සමාදන් වෙලා මේ වසර ඉතාමත් ධාර්මික ලෙස ආරම්භ කරන්න ඊට ප්‍රස්තාව ලැබිලා තියෙනවා. මේ තමයි 2026 වර්ෂයේ මම දේශනා කරන පළවෙනි ධර්ම දේශනාව. මම බණවලට ගියේ නෑ පහුගිය දවස් ටිකේ. ඒත් ඔබගේ පළවෙනි පොහොය දිනය මේ වර්ෂයේ පළවෙනි පොහොය දුරුතු පොහොය. මම හිතන්නේ ඔබට නම් 아무තු ස්ථානයක් නෙවෙයි මේ විහාරස්ථානයේ ඔබ නිතර ඇවිල්ලා සිල් සමාදන් වෙන ධර්මයේ ශ්‍රවණය කරන නිතර එන යන තැන. කෙසේ නමුත් මහා පිරිසක් විහාරස්ථානයේ කරා පළවෙනි පොහොය දිනේදීම ඇවිල්ලා මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි ගොඩක් අයට කරන්න බැරි වෙන කාර්යයක්. දැන් ඔබ දන්නෝ විශේෂ පොහොයවල් තියෙනවා වෙසක් පොසොන් නැසල විශේෂ පොහොයවන් අපි සාමාන්‍යයෙන් පන්සලට ගොඩක් එනවා අඩුම පොහොයවල් තමයි ඒවා. ඒ තරම් කරන්න වැඩ තියෙනවා ඒ දවස් වලට. දන්සල් තියෙනවා, තොරන් තියෙනවා, ඇවිදින්න තියෙනවා. පන්සලට එන එකට වඩා ඒවා ටිකක් නේද? මේක ඇවිල්ලා මේ ඉඳන් ඉන්නට ටිකක් සතුටින් ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙසේ නමුත් ඔබ අද මේ ආරම්භ කරන වර්ෂයේ ආධ්‍යාත්මික සොය මේකේ වටිනාකම පින්වත්නි කොච්චරද කියලා නිම කරන්න බෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න කල්ප ලක්ෂ ගාණක් බුද්ධ ශූන්‍ය කාල පහු කරනවා. බුද්ධ ශූන්‍ය කාල කල්ප ලක්ෂ ගාණක්. ලේසි වැඩක් නේ. කල්පයක් කියන කොච්චර ලොකු කාලයක්ද කියලා ඔබ දන්නවා. කල්ප ලක්ෂ ගාණක් බුද්ධ ශූන්‍ය කාල පහු කරලා බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කළ ඒ ධර්මයේ මේ ලෝකෙ තියෙන බොහොම ටික කාලයයි. දැන් උදාහරණයක් විදිහට ගන්න ගෞතම බුදුහාමුදුරුවෝ අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් පෙරුම්දම් පුරලා පහළ වෙලා මේ ලෝකෙට බණ කිව්වේ අවුරුදු කීයයිද? 45යි. ඒ ධර්මයේ මේ ලෝකෙ කොච්චර කල් තියෙනවද? දැන් 2500ක් ඉවරයි. 5000යි. 2500කටත් වඩා ටිකක් ඉවරයි දැන් නේ. භාගයක්ම ඉවර වෙලා වගේ පේන්නේ නැද්ද? ඉවර වෙලා වගේ නම් පේනව නේද? සාමාන්‍ය පින්වත්නි ලෝකේ සියල්ල නිට්ටයයිනේ. ශාසනය විතරක් නිට්ටය වෙන්න බෑ. සියල්ල නිට්ටයයි වෙනස් වෙනවා. වෙනස් වීම හින්දම පැවැත්ම තියෙනවා. වෙනස් වෙනදු පවතින්නේ නැහැ. එතන ඉවර වෙනවා. දැන් මේ විදිහට ගත්තාම කල්ප ලක්ෂ ගාණක් පෙරම් පුරලා පහළ වෙච්ච ගෞතම බුදුහාඳුරු බණ කිව්වේ අවුරුදු 45යි. ඒ ධර්මයේ මේ ලෝකේ තියෙන අවුරුදු 5000යි. ඒ කාලය තුල මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ඔබ මොන තරම් පින් කරලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා මේ ලෝකයේ ඉන්න ඔබට අපාය මහ ගෙදර වගේ කියලා. ඔබට මතක ඇති මල ගෙදරට මගුල් ගෙදරට අවුරුද්දට නිවාඩු දවසට ඔබ හැම දිනම එකතු වෙන තැන තමයි මහ ගෙදර කියන්නේ. දැන් හරි අඩුයි මහ ගෙදර යනවා.
ඉස්සර මහගෙදර කියන්නේ මොක්කට හරි කමන්නේ කට්ටිය එකතු වෙන්නේ උතනදී. නිතර යන්නේන තැන. ඒ වගේ තමයි ඔබ සංසාර ගමන පුරාවට ඔය මහගෙදර අනන්ත අප්‍රමාණ ගිහිල්ලා තියෙනවා. මහා සාගරය තරම් කඳුළු හෙලලා ඔබ ඉල්ලලා තියෙන එක දෙයක්. ඒ තමයි මට මනුෂ්‍යාත්මය ළඟා කරලා දෙන්න. නිවන් දකින්න කියලා. ඔබට එහෙම මතකයක් තියෙනවද? ඔව් හාමුදුරනේ මාත් හිල්ලුවා. එහෙම මතකයක් තියෙනවද? මතකේ නෑ. නැති බව පේනවා සමාජය බලපුවහම. ඉතින් පින්වත්නි කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා ඔබ ලබලා තියෙන මේ මනුෂ්‍යාත්මය ඔබට එහි වටිනාකම තේරෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව අපිට පෙර ආත්මයන් පේන්නේ ඊළඟට පහළ වෙන ආත්මයන් පේන්නේ ඔබ දන්නේ නැවත කොහේ උපදිනවද කියලා. මරණයෙන් මතු ජීවිතයක් පිළිබඳව ඔබේ තියෙන විශ්වාසය ධර්මයෙන් හදාගත් එකක් මිසක ධර්මයෙන් තොරව ඔබට දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් පින්වත්නි මේ විදිහට ගත්තාම ඔබට මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමම ඉතාමත් මහත් වාග්යක්. විශේෂයෙන්ම අද පොහොය දිනේ පිළිබඳව ඔබට යම්කිසි ආකාරයක අවබෝධයක් ඇති. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමන සිද්ධ වෙන්නේ අද වගේ දිනයක. කොහෙටද බුදුරජාණන් වහන්සේ පළවෙනිටම ලංකාව වැඩියේ? මහියංගණයට. ඒ විතරක් නෙවෙයි සමන්දිව්‍ය රාජයා විසින් කේශධාතුත ලබාගෙන මහියංගන චෛත්‍ය හැදුවා කියලා බහලා තියෙන මහියංගන ගියපු අය ඉන්නවද මෙතන? පහුගිය කාලේ යන්න බැරුව තිබුණා නායි ගිහිල්ලා. දැන් නම් යන්න පුළුවන් මං හිතන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. තුම්බෑ ජටිලයෙන් দমনය කරගෙන මම කෙටියෙන් කියන ඔබ දන්න හින්දා. ජටිලයෙන් দমনය කර ගැනීම ශාසනය සම්බුද්ධ ශාසනය ඉතා කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් වර්ධනය කරගන්න ලැබිච්ච අවස්ථාව දහසක් පිරිස ශාසනයට එකතු වීම මේ වගේ කාරණාත් එක ගත්තාම ඉතාමත් වටිනා කියන පොය දිනයක් තමයි ඔබ මේ සිල් සමාදන් වෙන්න තෝරගත්තේ. ඉතින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සම්බන්ධව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ ඔබ දන්නවා ධර්මයේ ශ්‍රවණය කරන්නේ කොහොමද කියන වග. ඒ නිසා ධර්ම දේශනාවට අපිට යන්න පුළුවන් ගැටලුවක් නැහැ. පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකා පාදක කරගත්තේ දීඝනිකායට අයත් සෝණ දණ්ඩ සූත්‍රය කියන සූත්‍ර දේශනාව. සෝණ දණ්ඩ කියන නම අහලා තියෙනවද? බණ අහපු අයට නම් අහලා ඇති. රටේ ජනාධිපතිතුමාගේ නම වගේ අහලා ඇති. සෝණ දණ්ඩ සෝණ දණ්ඩ සූත්‍රයේ දේශනා කරන්න පසුබිම වෙන්නේ මෙහෙම එකක්. ඔබ දන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජය මිත්‍යා දෘෂ්ටීන් මහා ප්‍රමාණයක් තිබ සමාජයක්. ඒවට මොනවා කියලාද කියන්නේ? දෙඩසක් මිත්‍යා දෘෂ්ටි කියලා. ආගම් වලටත් වඩා දෘෂ්ටීන් තිබුණා. මතවාදමේ දෘෂ්ටීන්. පින්වත්නි ඔබ බලන්න ලංකාවේ ආගම් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 4ක් විතර ඇතිනේ. ඊට වැඩිය තියෙනවද දන්නේ. මේ ආගම් 4 තිබිලත් කොච්චර ගහගන්නවද කියලා බලන්න. හිතන්නකෝ මිත්‍යා දෘෂ්ටීන් 60කටත් වැඩිය තිබ්බ ඉන්දියාව කොහොම වෙන්නේ නැද්ද? දඹදිව. දැන් ඒකේ තියෙන හොඳම වැඩේ තමයි බුදුහාමුදුරු පහළ වෙලා බණ කියන්නේ ඒ 60කටත් වැඩිය තියෙන තැනක. ලේසි වෙන්නේ නැද්ද? හිතන්න මේ ගමේ ඇවිල්ලා අලුත් ආගමක් පතුරවනවා කියලා ඔබ මොකද කරන්නේ? මොකද කරන්නේ? ගිහිල්ලා වැඳගෙන අහන් ඉන්නවද? ගහලා එළවනවනේ. ඉතින් ඔබ හිතන්න බුදුහාමුදුරන් මේක ලේසි කාර්යයක් වෙන්නේ නැද්ද?
නෑ බලන්නකෝ චින්චිමානකාව ධර්මවිතියක් වැදගෙන ඇවිල්ලා කිව්වා මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා තමයි ওই බණ කියන්නේ. සුන්දරී පරිබ්‍රාජිකා මරලා මල් ගොඩක් අස්සේ ගහලා කිව්වා ඔය මේ දැන් සුන්දරී එන්නේ හවස 6ට විතර රෑ වෙලා තමයි යන්නේ. දැන් ගම්වල ඉන්නවනේ ඉතින් ওই පන්සලට එනා නෑ ගණන් කරන ලකුණු කරන පිරිසක්. බලන් හිටිය කවුද මේ එන්නේ? අනේ ටික දවසක් යන මුන්දා මරලා මල් ගොඩක් අස්සේ ගැහුවා. ඔන්න වැඩ හාමුදුරන්ගේ. අරුන්දා මරලා අන්න දූෂණය කළා මරලා දාලා. හිතන්නකෝ දැන් නම් ওই තාක්ෂණයේ අරව මේව දිනුනු හින්දා පන්සලේ හාමුදුරුවෝ ඒව එකක් වුණොත් බේරෙයි. ඒත් හිරේ ඉන්න වෙයි ඉතින් ඔප්පු වෙනකම්. ඊට කලින් මං හිතන්නේ හාමුදුරුවෝ සෑහෙන කුටිත් කන්නේ. ඔය වගේ එකක් වුණාම මහා සෙනගක් වෙනවා පන්සල් වලට. පොයේ සිල් ගන්නවත් එන්නේ තියුන් තමයි එන්නේ. ඉතින් මෙහෙම බලපුවාම මහා කරදර තව තියෙනවා තව ගොඩ තියෙනවා කියනවනම් හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව මහා කරුණාව ධර්මයේ තියෙන සමානාත්මතාවය මිනිස්සුන්ට හරි ඉක්මනින් සම්ප්‍රේෂණය වුණා මිනිස්සු හරි ඉක්මනින් ධර්මයට ඇදිලාම ඒ විතරක් නෙවෙයි මුළු මහත් ඉන්දියාව තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා කරුණාවක් උන්වහන්සේ කරුණාව පිළිබඳව උන්වහන්සේගේ ධර්මයේ තියෙන නිර්වද්‍යභාවය පිළිබඳව කීර්තිරාවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ දිනක් වඩිනවා චම්පා නුවර ගග්ගරා කියන විලාසලට. මේක දැනගත්ත ගමන් ඒ නගරේ හිටපු මහා සෙනගක් බුදුහාමුදුරන්ගෙන් බණහන්න පාරේ යන දේවස්වති බස් වල ඇවිල්ලා නේ YouTube වලින් අර මේ බණහන්න බෑනේ. මහා සෙනගක් ඉන්නවනේ. ඒ නගරේ හිටපු ප්‍රධානියා තමයි අපි අර කිව්ව සෝනදණ්ඩ. සෝනදණ්ඩ කියන්නේ වයෝවෘදයි, ගුණවෘදයි, තපවෘදයි, වේදේ පරතරට ගියපු නමුත් සම්‍යක් දෘෂ්ටියක් තිබුණා. මිත්‍යා දෘෂ්ටියෙන් වෙහිච්ච කෙනෙක්. මෙයා තමයි නගරේ ප්‍රධානියා. ඉස්සර පින්වත්නි සාමාන්‍ය පන්සලක ලොකු හාමුදුරු පන්සලේ හාමුදුරු තමයි ගමේ ප්‍රධානියා. මොකට වුණත් හාමුදුරු තමයි ඉස්සර වෙන්නේ. ඒ වගේ ආගමික නායකයාගේ භූමිකාව අතීතයේ ගත්තහම මහා ප්‍රධාන නායකත්වයට දෙන ප්‍රතාපවත් චරිතයක්. ඉතින් මේ සෝනදණ්ඩ ප්‍රධානියා වෙච්ච චම්පානුවරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න මහා පිරිසක් යනව දැක්ක සෝනදණ්ඩ. මොකද මේ මහා සෙනගක් පාරේ යන්නේ? මොකද මේ මහා සෙනගක් පාරේ යන්නේ? පල්ලෙහාට අවිලා මිනිස්සුන්ගේ විමසලා බලලා කොහෙද මේ යන්නේ? දැන් මේ නගරේ ප්‍රධානට හොරෙන් වැඩක් වෙන්න බෑනේ කමේ නේද? ඊට පස්සේ මේ මිනිස්සු කියනවා අපි මේ යනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා ගග්ගරා විල ළඟට අපි යනවා මේ බණ අහන්න. ඊට පස්සේ සෝනදණ්ඩ කල්පනා කරනවා අවස්ථාව ලැබුණේකේ මාත් යන්න ඕනේ බණ අහන්න. මෙහෙම යන්න ලෑස්තුර අනිත් බමුණු විරුද්ධ වෙනවා. නෑ හිතන්නු ගමේ ප්‍රධානියා ආගමික ප්‍රධානියා තවත් ආගමක බණ අහන්න යනකොට කැමති වෙයිද? කැමති වෙන්නේ නෑ. පස්සේ මොකද කරේ? මේ මිනිස්සු කියනවා මේ බමුණු අනිත් බමුණු කියනවා බුදුහාමුදුරුවෝ කියන්නේ ශාක්‍ය වංශිකයෙක් ශාස්ත්‍රීය කුලයක් කෙනෙක්. ඔබ බමුණු කුලේ. ඒ විතරක් නෙවෙයි ඔබේ වේදේ පරතරට ගියපු බුදුහාමුදුරන්ට වඩා වැඩිමල් කෙනෙක්. වයසෙන් වැඩි. ඒ නිසා බුදුහාමුදුරුවෝ එපයි ඔබ වහන්සේ ගාවට එන්න. ඔබ වහන්සේ මොකටද බුදුහාමුදුරුවෝ ගාවට යන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ සෝනදණ්ඩ හරි අපූර්ව කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කුලයෙන් හීන කෙනෙක් නෙවෙයි ශාස්ත්‍රීය වංශිකයෙක්.
ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ ලද සක්විති රජකම පවා ලැබෙන්න තියෙන උපරිම දේ සක්විති රජකම පවා අතහැරලා සක්විති රජකම පවා අතහැරලා මේ සියල්ල අතහැරලා ඉතාමත් අඩු වයසෙන් ඕකනේ කරන්න බැරි නේද? දැන් සාමාන්‍යයෙන් අවුරුදු 40ක් 50ක් වෙනකොට තලත් ඈරි වෙනකොට ජීවිතයේ අත්දැකීම් ලැබෙනකොට ජීවිතයේ වින්දට පස්සේ තේරෙනවා මේක වැඩක් නෑ කියලා තේරෙනවා. හැබැයි යෝක තරුණ වයසේ තේරෙනවා අඩුයිනේ පින්වත්නි. තරුණ වයසේ තේරෙනවා අඩුයි. දැන් නම් ඔය පහුගිය කාලේ මේ ටික දවස් ටිකේ හරිය හොඳ නැමියාවක් තියෙනවා ධර්මයේ වෙනුවෙන් මේ යම් ස්වාමීන් වහන්සේලා නේද ප්‍රසිද්ධ හාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ ධර්ම දේශනා කරමින් මේ මිනිස්සුන්ගේ අවශ්‍ය දේ දෙමින් ඒ කරන කටයුතුත් එක්ක බලපුවාම ටික කාලයක් මේ පහුගිය කාලේ සහ මේ ගත වෙන කාලේ තරුණයන්ගේ ලොකු නැමියාවක් තියෙනවා. නමුත් තරුණ කාලේ ශාසනය වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් හිත පහළ වෙන එක පැහැදින එක හරිම අඩුයි. මොකද අත්දැකීම් හරි අඩුයි සහ ලෝකයේ පිළිබඳව හරිම සුබවාදීව දකින්න පිරිසක් තමයි තරුණයෝ කියලා කියන්නේ. මේක හරි ලස්සන ලෝකයක්, විඳින ලෝකයක්, ජීවිතේ සතුටුම කාලේ තරුණ කාලේ. ඉතින් මේ විඳින්න දකින්න දුවල පැනලා ඉන්න පුළුවන් වයසනේ. ඉතින් මේ ඒ නිසා කලකිරනවා කියන එක හරිම අඩුයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ සිදුවත් කුමාරයා කියලා කියන සියලු සැප සම්පත් අතහැරියා. සක්විති රජකමත් අතහැරියා. දැන් හිතන්න ඔබට මේ ලෝකේ දුකයි කියන හැම එකෙම අයිනේ තියෙන්නේ නැහැ කියන එක නේද? අරක නැහැ දුකයි. මේක නැහැ දුකයි. නිරෝගී බව නැහැ දුකයි. දැන් ඇත්තටම බැලුවොත් එහෙම සිදුවත් කුමාරයාට කිසි දෙයක අඩුවක් තිබුණේ නැහැ. හැබැයි ඔක්කොම තිබිලා සතුටු නාද? ඔක්කොම තිබිලා සතුටුුනේත් නෑ දුකයි. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ මොනම තිබ්බත් ඒ ආමිෂයේ සතුටක් උනන් නිර්ආමිෂ සතුටක් ඔබට ළඟා කරගන්න බෑ. දැන් මෙහෙම කියලා සෝන දන්න දැන් යන්න ලැහැත් වෙනවා බුදුහාමුදුරුවෝ ගිම්බනහන්. මෙහෙම යනකොට සෝන දන්න කල්පනා කරනවා දැන් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඉස්සරහම ඉඳගත්තොත් ප්‍රශ්න අහන්න පුළුවන්. බණ කියනකොට අහලා හදිස්සියවත් උත්තර දී ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ගමේ ප්‍රධානියන් ගම ඉස්සරහම ලැජ්ජාවටපත් වෙනවනේ. ඒ නිසා කෝකටත් හොඳයි බුදුහාමුදුරුවෝ අහන්න කලින් මම අහනවා බුදුහාමුදුරන්ගෙන්. ඒත් කල්පනා කරන පස්සේ එහෙම අහලා බුදුහාමුදුරුවෝ කිව්වොත් මොකක් අහන්නේ ඔහොම නෙමෙයි මෙහෙම කියලා. හදිසි උත්තර දුන්නොත් එසා කෝකරා හොඳයි පැත්තකින් ගිහිල්ලා ඉඳ ගන්නවා කියන ඔන්න පැත්තකින් ඉඳගත්තා. ධර්ම දේශනා කරගෙන යන ගමන් බුදුරජාණන් වහන්සේ සෝන දණ්ඩ දෙසට හැරිලා සෝන දණ්ඩගේ පැත්තට උන නේත්‍රා දෙක වුණා. දැන් සෝන දණ්ඩ බයයි. ඇයි බයයි ඉන්නේ? මොනවා හයිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සෝන දණ්ඩගෙන් අහනවා බමුණෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? ක්වොලිෆිකේෂන් මොනවද කියලා අහනවා. බමුණට හරි සතුටුයි. දැන් දන්න එක බැහුවනේ බමුණෙක්ගෙන් අහන්න ඕන එකක් නේ. දැන් මේ හරියෝජාරෙන් කියනවා බුදුරජාණන් වහන්සේ බමුණෙක් වෙන්න අවශ්‍ය පළවෙනි සුදුසුකම තමයි කුල පාරිශුද්ධිය තියෙන්න ඕනේ. කොහොමද කුල පාරිශුද්ධිය තියෙන්න ඕනේ? බමුණගේ අම්මයි තාත්තයි බමුණ වෙන්න ඕනේ. එතනින් උඩ අම්මයි තාත්තගේ අම්මයි තාත්තලා ඔහොමම හත්මුතු පරම්පරාවක් බමුණ වෙන්න ඕනේ. මගද ලංකාවෙත් කුල තියෙනවා දැන් නම් නැහැ ඉස්සෙල්ලා තිබුණා. ඉතින් හත්මුතු පරම්පරාවක් බමුණ වෙන්න ඕනේ බමුණෙක් වෙන්න. ලේසි නෑනේ. ඊනක බමුණෙක් වෙන්න කියන්නේ දැක්ක ගමන් බමුණෙක් කියලා පේන්න ඕනේ. ඒකට අපි කියන පෞරුෂය, ශරීර වර්ණය, ශරීරයේ හැඩය තියෙනවනේ බමුණෙක් වගේ ටිකක් කරා. දැන් අපි වගේ අයට බමුණෙක් වෙන්න බෑ. දැක්ක ගමන් මේ බමුණෙක් කියලා පේන්න ඕනේ. ඒගොල්ලෝ හරි ඒකට කියනවා තමයි මේ පින්වත්නි මේ
සෙට්ටෝ වර්ණෝ කියලා කියන්නේ ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨ වර්ණය ඉන්දියානු මිනිස්සු කොහොමද ලස්සනයි. ඒගොල්ලෝ හරි ලස්සන වර්ණයක් තියෙනවා. උසමහත හැදෙඩි ශරීර තියෙන මිනිස්සු. දැක්කහම වුණේක් වගේ පේන්න ඕනේ. තුන්වෙනි එක තමයි වේදේ පරතරයට ගිහිලා දින අවුරුදු 8න් විතර පටන් ගන්න අවුරුදු 55 විතර නම් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ ලක්ෂ ගණන් ශ්ලෝක කටපාඩම් කරනවා වේද ශාස්ත්‍ර මන්ත්‍ර සියල්ල ඉගෙන ගන්නවා. ජ්‍යොතිර්වේද, නස් ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය, කාම ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය. ඉතින් ඒ වගේ ගොඩාක් ශාස්ත්‍රයන් ඉගෙන ගන්නවා. මෙහෙම ඉගෙනගෙන ජීවිතේ වැඩි කාලයක් ඒගොල්ලෝ ඉගෙනීමට තමයි කටයුතු කරන්නේ. එහෙම ඉගෙන ගන්න බවුලෙක් වෙනවා. ඊළඟට සීලය තියෙන්න ඕනේ. පස්වෙනි එක ප්‍රඥාව තියෙන්න ඕනේ බමුණෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේට හරි උජාරුවෙන් සෝන දණ්ඩ මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙරලා අහනවා සෝන දණ්ඩගෙන් සෝන දණ්ඩ ඔය සුදුසුකම් පහෙන් එකක් හරි අඩු නම් බමුණෙක් වෙන්න පුළුවන්ද කියලා. සෝන දණ්ඩ කල්පනා කරලා කියනවා බමුණෙක් වෙන්න කුල පාරිශුද්ධිය අවශ්‍යම නැහැ. අන්න එකක් අඩු වුණා. ඒ කියන්නේ කුල පාරිශුද්ධිය ඕනේ බමුණෙක් වෙන්න පුළුවන්. නැවත බුදුරජාණන් වහන්සේ ආනවා බමුණෙක් වෙන්න ඔය කරුණු හතරෙන් එකක් හරි නම් බමුණෙක් වෙන්න පුළුවන්ද? ආයෙ සෝන දන්න කල්පනා කරලා කියනවා මහා ලොකු ඇඟපතක් ඕනේ බමුණෙක් වෙන්න පුළුවන් කියලා. නැවත බුදුරජාණන් වහන්සේ ඔය කරුණු තුනෙන් එකක් හරි නම් බමුණෙක් වෙන්න පුළුවන්ද? ආයෙ සෝන දන්න කල්පනා කරලා කියනවා වේදේ පරතරට යන්න ඕනේ බමුණෙක් වෙන්න පුළුවන් කියලා. නැවත බුදුරජාණන් වහන්සේ අහනවා ඔය කරුණු දෙකෙන් එකක් හරි නම් බමුණෙක් වෙන්න පුළුවන්ද? ආය සෝනදන්න කල්පනා කරලා බලලා කියනවා භාග්‍යතුන් වහන්සේ සීලේ සහ ප්‍රඥාව අනිවාර්යෙන් අවශ්‍යයි බමුණෙක් වෙන්න කියලා. දැන් ඔබට පේනවද බුදුරජාණන් වහන්සේ සමීපයට ආපු සෝනදණ්ඩ ලව්වම ඔහුගේ තිබුණ මිත්‍යා දෘෂ්ටි ඔහු ලව්වාම ඉවත් කරගත්තා. දැන් ඔන්න සම්‍යක් දෘෂ්ටිය මතුවෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සීලය සහ ප්‍රඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩට දේශනා කරනවා. පින්වත්නි සීලය පිළිබඳව සීලේ පාරිශුද්ධභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දේශනා කරනවා. සීලය පිළිබඳව අමුතුවෙන් දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ ඔබ සීලය පිළිබඳව දන්නවා සහ සීලේ වටිනාකම හඳුනගෙන තියෙනවා. ඒ නිසායි පන්සිල් මදි කියලා තව තුනක් ඕනේ කියලා අටසිල් ගන්නවා. ගිහියාගේ නිත්‍ය සීලේ පංච සීලය කියලා අපි කියනවා. පන්සිල් රකින්න එක පින්වත්නි මහා සදාචාරවත් වගේම හරිම ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීමට වටිනවා. ඒ විතරක් නෙවෙයි ඔබගෙන් වෙන අකුසලයන් වල දොර වැහෙනවා. උපං කුසල් නූපං කුසල් ඉපදීමටත් උපං කුසල් වැඩි කිරීම නූපං කුසල් නොඉපදීමටත් අන්නේ කියන කැලල වැහිලම යනවා. ඇයි නූපං කුසල් ඉපදෙන්න විදියක් නෑ අපි සිල් රකින්න හින්දා. නිසා සීලේ වටිනාකම තමයි ඔබට ඔබගේ අතින් අකුසලයන් සිද්ධ වීමේ අවස්ථාව නැති වෙලා යනවා. අන්න එතකොට ඔබට පුළුවන් කුසල් වර්ධනය කරගන්න. ඒ විතරක් නෙවෙයි සිල් රකින්න එක වගේම සිල් රකින්න ඔබ සීලේ පාරිශුද්ධභාවය නැත්නම් සීලේ තව වටිනාකමක් එකතු කරගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්න මම සත්තු මරන්නේ ඔබ සත්තු මරන්නේ ඔබ සත්තු මරනවා කියලා හිතන්නකෝ. ඔබට පව් සිද්ධ වෙනවද? වෙනවා. ඔබ සත්තු මරන්නේ ඔබට පින් සිද්ධ වෙනවද?
ඔබ හොරකම් කරන ඔබට පව් සිද්ධ වෙනවද? ඔබ හොරකම් කරන්නේ නැහැ. ඔබට පින් සිද්ධ වෙනවද? ඔබට එනම් පැහැදිලි සිල් රකින්නවා කියලා කියන්නේ කුසල් වර්ධනය කරගන්න පළවෙනි අඩිතාලම. නැතුව ඒකෙන් ඔබට වෙන ලොකුම කාර්යය තමයි අකුසල් වලට තියෙන දොර වැහිලා යනවා. දැන් සමහරක් අය ඉන්නවා ආඳුනේ මම නම් ඔය අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න යන්නේ මම හම්බ කරා මම කෑවා. ඒ මිනිහා කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නැහැ. ඉතින් හම්බ කරලා කාලේ ඉන්න දැන් පින් සිද්ධ වෙනවද? සෑහෙන්න පින් සිද්ධ වෙනවද හොරකම් කරන්නේ නැහැ කියලා? නෑ හොරකම් කරොත් පව්. හැබැයි පින්වත්නි පුළුවන් තරම් දන් දෙන්න. අබේදානය දෙන්න. දන් දෙන එකේ වටිනාකම අපේ බෞද්ධයන්ට ලාංකික බෞද්ධයන්ට අමුතුවෙන් කියන්න ඕනේ. බලන්න පින්වත්නි පහුගිය දවස්වල ගිය මාසෙනේ ස්වභාවික විපත් ඇවිල්ලා කඳු නාය ගිහිල්ලා ඉන්න හිටින්න තැනක් නැති වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපිටත් නැහැ. අපිත් බොහොම අමාරුවෙන් කාලේ ඉඳලා ඉන්නේ. හැබැයි පුළුවන් විදියට මහා ප්‍රමාණයක් මිනිස්සුන්ට ආධාර කොච්චරනම් එකතු කරාද මිනිස්සු. ස්වාමින් වහන්සේලා ස්වේච්ඡා සංවිධාන පෞද්ගලිකව පවා පුළුවන් උපරිමයෙන් මිනිස්සු වෙනුවෙන් දන් දුන්න පින්වත්නි ඔබ අපට දානය පිළිබඳව අමුතුවෙන් කියන්න ඕනේ මේ ඇට මිදුණු දක්වාම දානය කිඳා බහැලා තියෙනවා. ඇට මිදුණු දක්වාම ඒ තරම් ඔබ අපට දානය කියන එක පත්තියම් වෙලා තියෙනවා. ඒ විතරක් මේ කාමීත්‍යාචාරය හැසිරෙන්නේ ඒකේ ආදීනව කියලා දෙනවා. නරක වචන කියන්නේ නරක දේවල් කියන්නේ බොරු කියන්නේ. ඒ වගේම තව කෙනෙකුට වැඩක් ඇති දේවල් ප්‍රකාශ කරනවා. රහමෙර පානය කරන්නේ වගේම තව කෙනෙක්ගෙන් මුදවා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න සිල් රැකලා පින් රැස් වෙනවා. ඊළඟ එක තමයි ප්‍රඥාව. මේ ලෝකයේ තිබුණු මේ තුන් ලෝකයේ තියෙන හොඳම ප්‍රඥාව තිබුණේ කාටද? මහා ප්‍රඥා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ මහා ප්‍රඥාවට සමකල හැකි ප්‍රඥාවක් තියෙන්නේ තවත් බුදු කෙනෙකුටම පමණයි. ඒකට අසම සමයි සම කරන්න බෑ. පින්වත්නි ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳ තියෙන අවබෝධය. අනිත්‍යයි මේ ලෝක සියල්ල අනිත්‍යයි. නිට්ටය නැහැ. සංස්කාරයන්ගෙන් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒ හේතුව නිසාම නැති වෙනවා. මේ ලෝකේ සියල්ල සංස්කාරයි නම් ඒවා සියල්ල වෙනස් වෙනවා. ශරීරය වෙනස් වෙනවා. මේ මහා පොළොව වෙනස් වෙනවා. බැඳීම් වෙනස් වෙනවා. හිතන පතන දේවල් වෙනස් වෙනවා. සබාධම වෙනස් වෙනවා. මේ සියල්ල වෙනස් වෙනවා. බැඳීම් වෙනස් වෙච්ච හින්දා කොච්චර මිනිස්සු බෙල් වල දා ගන්නවද? කොච්චර මිනිස්සු වහබනවද? පොඩි කාලේ ඉඳන් හදලා කිරි පොවලා ලොකු කරලා මහා ආදරෙන් හදපු දරුවෝ පවා ලොකු වෙනකොට වෙනස් වෙලා යනවා. ආදරෙන් හැදු කිරි පෙව්වා කැතකුණු අතගෑව මාස 9ක් බඩේ තියන් හිටියා. ඇඟේ තියෙන රුධිරය කිරිකලා පොපු දරුවෝ පවා වෙනස් වෙනවා. පොඩි කාලේ ඉඳන් අපි හදා වඩා ගත්ත අපේ ආදරණීය අම්මා තාත්තා පවා වෙනස් වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ සියල්ල වෙනස් වෙනවා පින්වත්නි. වෙනස් වීම පුරුදු වෙන්න. වෙනස් වීමට පුරුදු වෙන්න. ඒක දරා ගන්න පුරුදු වෙන්න. වෙනස් වීම දරා ගන්න පුරුදු වීම තමයි ඔබගේ ජයග්‍රහණය. මොකද වෙනස් වීම දරා ගන්න බැරි වෙනකොට තමයි ඔබට දැනෙන්නේ ඔබ මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ කියලා. ඔබට දුක, වේදනාව, කනගාටුව, පසුතැවීම ඔය ඔක්කොම ඇති වෙන්නේ වෙනස් වීම, වෙනස් වෙන බව නොදැන සිටීම. වෙනස් වෙන බව නොදැන සිටීම. එතකොට මේ ලෝකේ වෙනස් වෙන දේවල් නිසා ඔබට මොකද දැනෙන්නේ? දුක දැනෙනවා. මේ ලෝකයේ සියල්ල වෙනස් වෙනවන වෙනස් වෙන හින්දා දුක ඇති වෙන අනාත්මයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි.
මටය මගේ මමය මගේ ආත්මය කියලා ගන්න මේ ලෝකේ කිසිවක් නැහැ පින්වත්නි. මේ ලෝකේ කිසිවක් නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ ඔබට ඔබේ ආත්මය මගේ කියලා ගන්න කිසිවක් නැහැ. ඔබේ ශරීරයවත් ඔබේ කියලා ගන්න විදියක් නැහැ. ඒ නිසා පින්වත්නි ත්‍රිලක්ෂණයේ පිළිබඳව මේ ලක්ෂණ තුන පිළිබඳව ඔබ තුල තියෙන අවබෝධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තවත් තියෙනවා දැනුම ඕනේ මිනිස්සුන් ජීවත් වෙන්නේ ලෞකික ජීවිතේ ජීවත් වෙනකොට දැනුම ඕනේ. ඒකත් සමහරකට ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. ලෞකික දැනුම. නේ දැන් මේ ගොඩ නැගිලි නිර්මාණයලා තියෙන දැනුමක් කියනද නැත්තම් මේ ඇදලක් නේ තියෙන්න එපා. මේ ලස්සන දේවල් නිර්මාණය කරන්න. ඉගෙන ගන්න එක ඒක දැනුම. දැන් ඉගෙන ගන්න එක ප්‍රමාණවත් නැහැ. දැන් ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා ගොඩාක් වෙලාවට කියන්නේ සංවේදීකමට වඩා දරුවන්ට පුරුදු කරන්නේ අධ්‍යාපනයේ මොනවද කියන්නේ? හොඳට ඉගෙනගෙන පුතේ දොස්තර මහත්තයෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. කවදාකවත් ඔය අම්මා තාත්තා කියලා තියනවද? ඔබ දොස්තර කෙනෙක් වුණත් කමක් නැහැ පුතේ. ගුරුවරයෙක් වුණත් කමක් නැහැ පුතේ. ලෝය මහත්තයෙක් වුණත් කමක් නැහැ පුතේ. ඉංජිනේරුවෙක් වුණත් කමක් නැහැ පුතේ. ඊට කලින් ඔබ නියම මිනිහෙක් වෙයන් කියනවා. ඊට කලින් ඔබ නියම මිනිහෙක් වෙයන් මේ පොළේ පය ගහලා ඉන්න බැරි මිනිස්සු කවදාකවත් කාලයක් යනකොට වෙන්නේ මේ ලෝකෙටම බරක් වෙන එක විතරයි. වෛද්‍යවරයා තින් බඩදරුවම්ම දූෂණය වෙනවා නම් තමන්ගේ ළඟට ඉගෙන ගන්න යවන කෙනෙක් ඉගෙන ගන්න යන දරුවා ගුරුවරයා තින් අපයෝජනය වෙනවා නම් ඉගෙනීම කියලා කියන්නේ පොතේ දැනුම කියන්නේ විභාග පාස් වෙනවා කියලා කියන්නේ ඒක තමන්ගේ ආර්ථිකයට හරි මොකට හරි එකතු වෙන දෙයක් විතරක් වුණාට ඔබට ධර්මයෙන් ලැබෙන නිර්ආමිෂ සුවය ඒ වගේම තමයි ආධ්‍යාත්මික ශික්ෂණය ඔබට ලැබෙන්නේ ධර්මයේ තුලින්. ඒ නිසා ධර්මයේ පිළිබඳ දැනුමත් අවශ්‍යයි. බලන්න අතීතෙට ගිහිල්ලා කොච්චර ලස්සන නිර්මාණ බිහි වෙලා තියෙනවද? අනුරාධපුර පොළොන්නරුව ඒ පැති වලට ගියාට පස්සේ මහා විශාල ආරාම සංකීර්ණ, මහා විශාල චෛත්‍ය, මහා විශාල ස්තූප, මහා විශාල පිළිම මේවා නිර්මාණය වුණේ ලාංකික කලාකරුවන්ගේ අතින්. පින්වත්නි අබේගිරි විහාරයට ගිහිලා තියෙනවද? අබේගිරිය චෛත්‍ය දැකලා තියෙනවනේ. අබේගිරිය විහාර සංකීර්ණයට ගිහිල්ලා තියෙනවා නම් ඔබ ගිහිල්ලා තියෙන අබේගිරිය දානශාලාවට ගිහිල්ලා නැහනේ. අබේගිරිය දානශාලාවේ තියෙන බත්තරුව දැකලා තියෙනවද? එහෙනම් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා බලන්න හාමුදුරුවෝ 5000කට දානේ වන්දන්න පුළුවන් බත්තරුවක් පාතර ගෙඩි 5000ක් පුරවන්න වැලි පුරවලා බලලා තියෙනවා. 5000කට වඩා පුරවන්න පුළුවන්. වෑංජනවරුත් තියෙනවා. දන්සාලා මැද්ද තියෙන ඔරලෝසු වෙලා බලන ඔරලෝසු මේ වගේ කටු කරගෙන ඔරලෝසුවක් නෙවෙයි ඉරෙන් වෙලා බලන්නේ. දන්සාලාවට වතුරෙන් ඇත්පකුණ ඉඳන් ජල මාර්ගය හොඳ පන්සලක් ඒ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ රජවරුන්ට වඩා සැප තිබ්බේ හාමුදුරුවන්ට. එහෙම බැලුවොත් එහෙම. රජවරු පාවිච්චි කරපු මහා උයනේ දුන්නේ හාමුදුරුවෝ. රම්මස උයන දුන්න හාමුදුරුවෝ. රම්මස උයන කියන මහා ලස්සන උයනක්. රම්මස උයන කොහෙද තියෙන්නේ පින්වත්නි? ඉසුරුමුණිය ගිහිලා තියෙනවද? ඉසුරුමුණිය මොනවටද ප්‍රසිද්ධ? ඉසුරුමුණිය මොනවට ප්‍රසිද්ධ? පෙම්මියෝලට විතරක් නෙවෙයි. මතක් වෙන්නේ ඉතින් ඉසුරුමුණියේ පෙම්මියෝලනේ. පෙම්මියෝලත් එක හොඳ නිර්මාණයක්. ඊට පිටිපස්සේ තියෙන ඉසුරුමුණිය. ඉසුරුමුණියේ රම්මසුයන හාමුදුරුවන්ට පූජා කළා. ඒ වගේ විශාල විහාර මන්දිර
මහා විශාල ධර්මශාලා සංඝශාලා නිර්මාණය වුණේ මිනිස්සුන්ගේ දරුවෝ දාන ලස්සන කැටයන් කොටලා මහා ගල්පළු වෙන් කරලා මහා විශාල ඒ විතරක් නෙවෙයි ඔබ ගිහිල්ලා තියනවද මේ ජනතාගර දැකලා තියෙනවද? ජනතාගර නෑ. සමාධි බුදු පිළිම දැකලා තියෙනවද? සමාධි බුදු පිළිමට ආයේ ගියපුවාම ඊට පිටිපස්සේ පොඩි අතුරු පාරක් චූටි පාරක් තියෙනවා අඩි පාරක් වගේ. ඒකෙන් පොඩ්ඩක් පිටිපස්සට ජනතාගරේ තියෙනවා. ජනතාගරේ කියලා කියන්නේ ඔබ දන්නනේ ස්ටීම් බාත් කියලා තියෙන්නේ අර කරන්නේ ආයුර්වේද මධ්‍යස්ථානවල. කොයි කාලේ ඉඳන්ද කොච්චර පරණයිද බෞද්ධ ජනතාගරවත? බුදුහාමුදුරු දේශනා කරේ වත්තක් කන්දකේ. දානේ වළඳලා භාවනා කරන ස්වාමීන් වහන්සේලාට ඇඟේ තෙල් ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අර ජනතාගරයට ගිහිල්ලා ඖෂධ ඇඟ ගාලා අර තෙල් දහණය කරගන්න ක්‍රමයක්. ඒක ගැන මට ඇත්තට මේව ගැන දැන් කියනවා වෙනම බණක් කියන්න ඔබ ගැන කියන්න. එහෙනම් දැන් පොඩි අවාසාවක් ඇති වෙන්න ඔය කිව්ව ගියවහම ඔබ බලන්නත් හිතේ ඊට පස්සේ. ඔබ ගිහිල්ලා තියෙනවා ඇති මං හිතන්නේ අවකන බුදු පිළිම ළඟට. දැන් නම් ඔය ඔබ බලන්න මහ ලොකු දෙයක්ුත් නෙවෙයි ෆෝන් එකකින් අර එහෙම බලන්නත් පුළුවන් නේ. අවකන බුදු පිළිමේ අවකන බුදු පිළිමේ ගාවට ගිහිල්ලා බුදු පිළිමේ දැක්කහම ඔබට පේන්නේ බුදුහාමුදුරුවෝද කළු ගලක්ද? බුදුහාමුදුරුවෝ. බලන්න මොන තරම් ලස්සන හිත නිවෙන නිර්මාණයක්ද? අදටත් නාස්පුඩුවෙන් වැටෙන වතුර බිඳුව පිටට වැටෙනවා මාපට කිල්ල. හරිම කෙලින් හරිම ලස්සන නිර්මාණයකද නිර්මාණයක්. දවසක් තරුණයෙක් යනවා අවකන බුදු පිළිම ළඟට. අවකන බුදු පිළිම දැකලා ඔහුට හිතෙනවා ඒ නිර්මාණය කරපු කෙනා මොන වගේ කෙනෙක් වෙන්නේ නැද්ද කියලා ගී පදයක් ලියනවා. බහලත් ඇති පසු කාලිනව ජනප්‍රිය ගීය පදයක් වුණා. ඒ සහ සම්මානනීය ගීය පදයක් වුණා ඒ ගීතේ. ඒකට විවිධ අර්ථකථන විචාර තියෙනවා. අපි බෞද්ධ විචාරයෙන් අපි කරන්නේ. මේ තරම් සිව්මැලිද කළුගල් හිතා ගන්නටවත් බැරි නිසා මම ගියා උකන බුදුන්ට දැස් තුන් මිනිසා සොයා. එයා දැන් හිතින් යනවා. අවකන බුදු පිළිමෙට දැස් තුන් මිනිසා සොයාගෙන. ඔක්කොම කියන්න බෑ ටිකක් කියන්න. සින්දු කියන්න බෑනේ. සින්දු නෙමෙයි මම මේ පෙළනේ කියන්නේ. කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් කියලා. කොහෙද මෙයා ඉන්නේ? කලා වැව ළඟ ඉලුක් හෙවනක. දැන් ඉලුක් හෙවන මට ඇඳලා තමයි පෙන්වන්නේ. ඉස්සර මැටි ගෙවල් හදලා ඉලුක් මිටි බැඳලා වහලෙට වහන්න තෙවෙන්නේ හරි ෂෝක් කූල්. දැන් වගේ නෙමෙයි. ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් කියලා. ඉස්සර සෝපා තිබ්බේ නැහැ ගෙවල් ඉඳ ගන්න. ඉස්සරහා පිල හරි උසයි අඩි 3ක් විතර. ඒක උඩ මොන జగතාවත් ඕක උඩ තමයි ඉඳ ගන්න. ආම්දුර කෙනෙක්ග කරේ තියෙන රෙදි කෑල්ල දාලා බිම ඉඳ ගන්න. සෝපා තිබුණේ නැහැ. ඕක තමයි පිල. හවසට බුදිය ගන්නෙත් ගොඩක් අය ওই පිලේ. ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් කියලා. රිදුම් පෙරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. රිදුම් පෙරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. අතපය රිදෙනවා. මොන වෙලාවද? කළු ගලක් එක ඔට්ටු වෙලා ලේසි පහසු වැඩක්ද නේ? ඒ රිදුම් පෙරිමදිමින් ඔහු බලනවා මැරෙන ඉපදෙන රළ දිහා. හල එනවා නැති වෙනවා. එනම නැති වෙනවා. අනිත්‍ය දුක්ඛය මෙනෙහි කරනවා. අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒක දැන් දිගට තියෙනවා. ඒ ඔක්කොම කියන්න බෑ. ඉතින් එවැනි ධර්මයේ පිළිබඳ සංවේගයක් තියෙන මේ ලෝකෙ පිළිබඳව අවබෝධයක් තියෙන කලාකාමී නිර්මාණ බිහි වෙන්නේ ඇත්තටම එවැනි ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියන අයගෙම පමණයි.
ඒකත් මිනිස්සු ජීවිතයේ ආධ්‍යාත්මිකව එකතු කරගත්ත සංයමයක් පින්වත්නි. ඒ සංයමයේ මිනිස්සුන්ට පුරුදුනේ. ඒ නිසා පින්වත්නි අතීතයේ ගත්තත් මහා දරුන් සම්භාරයක් තිබුණු මහා ප්‍රෞಢ ඉතිහාසයක් තිබුණු මේවා දැන් අර පාවිච්චි කරන්නේ ඇත්තටම ඉතිහාසය ගැන පාවිච්චි කරන්නේ නිකන් අර අපේ ලොකුකම කියන්නේනේ. දැන් එහෙම එකක් ඇත්තටම නැති හින්දා ඉස්සර අපි මෙහෙමයි කියලා කියනවා. දැන් හොරුත් නැහැ. එහෙනම් ඉස්සර තිබුණා දැනුත් තියෙනවා. ඒ නිසා පින්වත්නි ඔබට තව ඒ වගේ ඒවා කියනවා නම් තව කියන්න පුළුවන්. ඇත්තටම කාලේ නෙවෙයි. ඉතින් මේ විදියට සෝන දණ්ඩට දේශනා කරපු සීලය සහ ප්‍රඥාව පිළිබඳ දේශනාව අවසානයේ සෝන දණ්ඩ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා සීලය පාරිශුද්ධ කරගන්න ලෝකෝත්තර ලෝකයේ පිළිබඳ අවබෝධය ලබාගෙන ප්‍රඥාව වර්ධනය කරගන්නත් ඔබ තීරණය කරගන්න ඕනේ. පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලංකාව වගේ රටවල් වල ජීවත් වෙනකොට ඔබට මහා ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා සමාජයේ පිළිබඳව. බලන්න ධර්මයෙන් ඔබට කොච්චර පිළිසරණක් ලැබෙනවද කියලා. මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඇඩිට් වෙලා කරගන්න කියාගන්න දෙයක් නැති වුණාට පස්සේ අල්ලන් ගෙල්ලා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල දානවා. ඒ දැම්මට පස්සේ ගිහලා බණ කියනවා. ඉතින් ওই බණ කියන්න අච්චර කුඩු ගහලා විනාශලා කර කියා ගන්න දෙයක් නැති වෙනකම්ම හිටියා කොල්ලට බණ කියවන්න. පොඩි කාලේ ඉඳන් ළමයින්ට ධර්මයේ පිළිබඳ අවබෝධය ලබා දීලා තිබුණා නම් මේකේ වටිනාකම උන්ට තේරෙනවා. ඒ විතරක් නේ පාරකට මිනිස්සෙක් යවන්න බෑ දැන්. ඉස්සර නම් මිනිසුන්ට ආරක්ෂාව තිබුණා ආරක්ෂාවක් නෑ. තරුණ සමාජයේ නැති වෙනාම යනවා. ඒ නිසා පින්වත්නි ඔබ අපට දැනුම් තේරුම් තියෙන ධර්මයේ පිළිබඳව ඉන්නෝ දැනුමක් තියෙන ඔබ අපට ලොකු වගකීමක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය රැක ගන්නවා වගේ මේ සමාජයේ යහපත් සමාජයක් කරගන්න ලොකු වගකීමක් ඔබ අපට හමු වෙලා තියෙනවා. මහා සංඝරත්නය බලන්න යතිවරයන් වහන්සේලා මහා කාලයක් ලොකු කැපකිරීමක් කළ මේ ශාසනය මේ දක්වා රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. අද පොයේ විශේෂ දවසක් තව එකක් තමයි පින්වත්නි ලංකාවේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම. අලු විහාරයේදී ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කිරීම. පින්වත්නි මහා සංඝරත්නය ලොකු කැපකිරීමක් කළා. ඔබ අහලා ඇති මහා වංශයේ තියලා බඩ වැලි ගොඩක තියාගෙන පාඩම් කරේ බැමිණි තියා සාගත කාලෙදී ඛණ්ඩනේ හාමුදුරුව අපවත් වුණා. රහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. සමහරක් අය මේක ඉඳලා මැරෙන්න බෑ කියලා වෙන රටවල නැව් නැගලා ගියා. ලංකාවේ හිටපු භානක පරම්පරානුයාත මහා සංඝරත්නය මොකද කරේ? මේ මහ පොළොවේ මැරිලා පස්සෙලා ගියා ධර්මයේ රැක ගන්නවා කියන අප්‍රතිහත ධෛර්යයෙන් ධර්මයේ කටපාඩම් කරා පණ ඇද කටපාඩම් කරා. අන්තිමේට කටපාඩම් කරපු ධර්මය ග්‍රන්ථාරූඪ කරේ මහා සංඝරත්නය කැපකිරීමක් කරලා. පසුව අද දක්වා මේ ධර්මය රැකගෙන එන්නත් ලෝකයේ තියෙන සියලු බෞද්ධ රටවල් අතර පළමු පෙළේ තේරවාද බෞද්ධ රට විදිහට ලංකා ද්වීපය පවත්වගෙන යන්න ලංකාවේ හිටපු සිංහල බෞද්ධ භික්ෂූන් මහා ලොකු කැපකිරීමක් කළා. එදා සිට අද දක්වා උන්වහන්සේලාගේ කැපකිරීම නිසා තමයි ලෝකයේ පිළිගත් ත්‍රිපිටකය තේරවාද ත්‍රිපිටකය ඔබ අපට කියවන්න දකින්න මෙහෙම බණ අහන්න පුළුවන්කම ලැබුණේ ඒ ගෞරවනීය මහා සංඝරත්නය නිසා. ඒ නිසා ඔබ කල්පනා කරන්න පින්වත්නි ඔබට හොඳ ධර්මයක් ලැබිලා තියෙනවා. හොඳ විහාරස්ථානයක් ලැබිලා තියෙනවා. හොඳ ජව සම්පන්න තරුණ මහා නායකත්වයක් විහාරස්ථානයේ ලැබිලා තියෙනවා. දැන්ම පහුගිය කාලේ පන්සලක කෙනෙක් කිව්වා මේ තරුණ හාමුදුරු 3-4 නමක් ඉන්නේ පන්සලේ. ඒ දායකයෝ කියනවලු මේ තරුණ අය විතරක් ඉඳලා මදි ටිකක් මේ තලක් තෑනි වෙච්ච හාමුදුරු කෙනෙක් පන්සලට ගෙනෙන්නේ කියලා. අර පොඩි හාමුදුරට හරියට එක ඒවා කියනවා. එකපාරට 60 වයස් පිරුණු මහාන කෙනෙක් නෙවෙයිනේ. තරුණ කාලේ ජය සම්පන්න කාලේ මේ ශාසනය වෙනුවෙන් යෝධ ශක්තියක් පොඩි හාමුදුරුවන්ට මහාන වෙන්න දරුවොත් නැහැ.
මහණ වෙන දරුවෝ ඉන්නෙත් නැහැ. තරුණ හාමුදුරු බොහොම අඩුයි. ඉන්න හාමුදුරු ටිකත් මොකක් හරි නඩුවක් දාලා එලවන්න තමයි බලන් ඉන්නේ. ඒ නිසා මහා සංඝරත්නය නැති වෙලා යනවා. ඉතින් තරුණ හාමුදුරුවන්ගේ අඩුව කොච්චරද බලන්න. රටකට කතා කරන්න පුළුවන්, රටක් උද්‍යෝගිමත් කරන්න පුළුවන් තරුණ පරපුරක් මහා සංඝරත්නයේ තරුණ හාමුදුරුවෝ ලොකු හැකියාවක් ශක්්‍යතාවයක් තියෙනවා. පෞගේ කාලේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ පේනව නේද? මුළු රටකට කතා කරනවා ඒ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ රටක අවදි කරනවා. ඒක පින්වත්නි ඒකත් මිනිස්සුන්ට සමහරක් අයට වැරදි වෙනවා. ඒක ඉතින් එනවානේ දේවදත්ත පරම්පරාව නේද? මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්නවා. ඒකට අපට දේවදත්ත පරම්පරාව කියන එකත් ඇත්තට වැරදි. ඒ වගේ වෙන්නේ නැතුව මේ ධර්මයේ පිළිබඳව දරුවන්ට ධර්මයේ කියා දෙමින්, දරුවන්ට ධර්මයේ පිළිබඳ අවබෝධය ලබා දෙමින් පොඩි කාලයේ සිටම ධර්මයේ පුරුදු කරන්න ළමයින්ට මේ ලෝකේ ස්වභාවය පුරුදු කරන්න. දැන් ඉස්සර වගේ ළමයෙකුට බයින්න කරන්නවත් බෑ. බිල් වල දා ගන්නවා වාබුණු. ඇයි දුක දැරිලා නැහැ. වේදනාව පුරුදු කරලා නැහැ. ජීවිතේ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා පෙන්වලා දීලා නැහැ. ඒ නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා පින්වත්නි. ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කරගන්න. ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරගන්න, ධර්මයේ පිළිබඳ ඉගෙන ගන්න, ධර්මයේ පිළිබඳ දැනුම ලබා දෙන්න, දරුවන්ට මඟ පෙන්වන්න ඔබට වගකීමක් තියෙනවා. ඉතින් පින්වත් වැඩිදුරින් ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු පින්වතුන්ගේ නම් මුලින් සඳහන් කරෙත් නෑ. ඇත්තටම පස්සේ සඳහන් කරන්න ඕන නිසා. ඒ නිසා ඔබ කල්පනා කරගන්න ජීවත් වෙන කාලය තුල ධර්මයේ තුල ජීවත් වෙමින් සීලය සහ ප්‍රඥාව තමන්ගේ ජීවිතයට එකතු කරගනිමින් සංසාර ගමන කෙලවර කරලා නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හරි. මේ ධර්ම දේශනාව සහ දායකත්වයේ දරන්නේ විදේශගතව සිටින චමිලා ලක්මිනී පෙරේරා සහ ස්වර්ණා පෙරේරා කියන මහත්මීන් තමයි මේ දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අරමුණ බවට පත් වෙන්නේ අපවත් වී වදාළ නාවින්නේ සුගුණ ධම්ම ලොකු ස්වාමින් වහන්සේට සහ අවුරුදු දෙකකට පෙර මිය පරලොව ගිය අමිල සුපුන්ද සිල්වා පුතණුවන්ට සහ උපාලි අල්විස් මහතා වගේම දෙමාපියන් ඇතුළු පවුලේ මිය ගිය සෑම දෙනාටම මිය පරලොව ගිය සියලු දෙනා නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන තමයි මේ පින්කම ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අපි ප්‍රාර්ථනා කරමු මෙකී නොකී සියලු ඥාතීන් වෙපින් අනුමෝදක් වේවා. දුක් ඇති බව ස්ථානයක ඇත්නම් එයින් අපිටවා සපවත් තැනකටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන විදේශගතව සිටින චමිලා ලක්ෂ්මිනී පෙරේරා සහ ස්වර්ණා පෙරේරා මහත්මීන් ඇතුළු සියලු දෙනාට පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. දින දින දියුණු වේවා. රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. දරුවන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් උතුම් නිවන් දකින මෙපින් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම දේශනා ශ්‍රවණය කළ ඔබටත් විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය විහාරාධිපති ලොකු හඳුරන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් හේතු වාසනා වේවා. මේ පින් නිර්වාණගාමී පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. දෙවියෝත් මේ පින් ගනිත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මාත් එක්කම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
ඔහොම පහත් වෙලා වන්දනා කරගන්න. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝපත්තේම දීර්ඝායුෂ රත්නත්‍රය ආශිර්වාදය ආරක්ෂාම ලැබේවා.